සුබ දවසක් හැමෝටම මැනුවල් බිත්තර රක්කන මැෂින් එකකින් නිවැරදි පැටවු ලබා ගන්න කොහොමද කියලා තමයි මම අද ඔයාලට වීඩියෝ අරගෙන ආවේ. සාමාන්‍යයෙන් මේ මැෂින් එකේ බිත්තර 50ත් 60ත් අතර ප්‍රමාණයක් රක්කන්න පුළුවන්. බිත්තර වල ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. බොක්ස් එකේ අඩියට මේ වගේ රෙදි කෑල්ලක් යොදන්න ඕන. එතකොට මේක ඝනකම් හෝ කොටන් වගේ රෙද්දක් නම් ගොඩාක් හොඳයි. ඔයාලා වතුර දාන්න යොදාගන්න මේ කප් එක අවමංගල් 3ක්වත් උස විය යුතුයි. මොකද මේ පැටව ආවන් පස්සේ මේක පුරාම CC එකට යනවා. එතකොට පැටව මේකට වැටලා මැරෙන්න පුළුවන්. ඒ වගේම සෙම වගේ රෝග ඇති වෙන්න පුළුවන් ජලය විසිරෙන්න නිසා. සාමාන්‍යයෙන් මේ මැෂින් එක තුලින් දවස් 18 20 යනකොට පැටව එළියට එනවා. මම ඔයාලට දැන් මේ පේන විදිහට එක පැත්තක විත්තරයක ඉරක් දානවා. ඒ වගේම අනිත් පැත්තේ දවස සඳහන් කරන්නේ හරියටම දවස් 19 හෝ 20 සොයා ගැනීම පහසුව සඳහා. ඊට අමතරව අපි දවසට දෙවරක් මේක බිත්තර පැත්ත මාරු කළ යුතුයි. එතකොට අපිට මේ එක පැත්තක ඉරක් දානවා අනිත් පැත්තේ 22 කියලා සඳහන් කරනවා. එතකොට අපිට මේ නිවැරදිව බිත්තරේ කරකවා ගැනීම පහසුව ඇති වෙනවා. දවස් 22ක් වන තෙක්ම අනිවාර්යෙන් විදුලිය සැපිය යුතුයි. දීර්ඝ වැසි කාලවල ඕගොල්ලෝ බිත්තර රක්වන්න යන්න එපා. මොකද මේ නිරන්තරයෙන් විදුලිය යන හිටනවා. ඒ වගේම වැස්සත් සමග මේ කුඩා පැටවුන්ට ලෙඩ හැදීමේ හැකියාව වැඩි වෙනවා. ඒක නිසා ඕගොල්ලෝ සුදුසු කාලයක් යොදා ගන්නවා හොඳයි. මේ ජල වාජනය ගැන අපි නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න ඕන. මේකේ වතුර ඉවරනවා ඉක්මනින්. මේකේ වතුර බැලලක් හරි ඉවරුනොත් මේ බිත්තර වලට වැටෙන උෂ්ණත්වය වැඩි වෙලා මේ බිත්තර කර වෙන්න පුළුවන්. එම නිසා පැටව් ඇතුළේදී මිය යනවා. බිත්තර රැක්වෙන යොදා ගන්න බල්බ් එක මේ වර්ගයේ බල්බ් එකක් විය යුතුයි ෆිලමන්ට් එක තියෙන. මොකද මේකෙන් ලොකු රස්නයක් පිටවන. ඒකෙන් තමයි බිත්තර ටික රැක් වෙන්නේ. ඔයාලා වෙනින් වර්ගයේ බල්බ් භාවිතා කරන්න එපා. ඒක ඇත්තටම සුදුසු නෑ. ඒ වගේම මේක වොට් 40 බල්බ් එකක් විය යුතුයි. මේ ෆෑන් එක මගින් බිත්තර වලට අවශ්‍ය වන සීසස ලබා දෙනවා. මේ පියනේ උඩ කොටසේ ඔයාලට පේනවා මේ රතු පාටින් අකුරු වගේ. මේ යුනිට් එකෙන් කරන ප්‍රධානම කාර්යය තමයි මේක ඇතුලේ උෂ්ණත්වය ලබා දෙන වොට් 40 ලයිට් එක ඉන්නේ. ඒ ලයිට් එක අවශ්‍ය උෂ්ණත්වය බිත්තරට ලබා දුන්නායින් පස්සේ මේක හරහා මේ යුනිට් එක හරහා මේක සෙන්සර් එකක් මගින් මේ ලයිට් එක ඕෆ් කරනවා. එතකොට සාමාන්‍යයෙන් මේක 37.5න් තමයි මේ ලයිට් එක ඔන් වෙන්න ඕනේ. එතකොට 38 වෙද්දි මේ ලයිට් එක ඕෆ් වෙනවා. දැන් මේ ඔයාලට පේනවා 37.5 වෙනකොට ඔන් වෙලා තියෙන ලයිට් එක. ඊට පස්සේ මේක ඊට පස්සේ මම ගිහිල්ලා 38න් මේක ඕෆ් වෙන්න අපි හදාන්න ඕනේ. එතකොට මේ ඔයාලට මේක හදා ගන්න පුළුවන් මේ ඩිස්ප්ලේ එකේ යට තියෙන නිල් පාට ත්‍රිකෝණයක් වගේ පොඩ්ඩක් කෑල්ලක්. ඒකෙන් ඔබලා අපිට ඔයාලට මේ ආගයන් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තව යුනිට් එකකින් ඔයාලට කළු පාට නම්බර්ස් වගේක් පෙන්වනවා. මේකෙන් වෙන්නේ ඇතුලේ ජල වාෂ්ප ප්‍රතිශතය පෙන්වන එක තමයි කරන්නේ. මේකේ අගයේ විදියට තියෙන්න ඕනේ 60ත් 75ත් වගේ අතර ප්‍රමාණයක්. ඒක නම් ඇත්තටම ලොකු ගැටලුවක් නැහැ. අර රතු පාට ඉන්ඩිකේට් වෙන නම්බර්ස් පෙන්වන එක හරියට නිවැරදිව තිබුණා නම් මේක ලොකු ගැටලුවක් නැහැ. අනිවාර්යෙන් දවසට දෙවරක් මේ වගේ පැත්ත පෙරලන්න ඕන. එතකොට තමයි බිත්තරේට අවශ්‍ය වෙන උෂ්ණත්වය නිවැරදිව ලබා දෙන්න පුළුවන් වෙන්නේ. Start floating to the sky, and summer was alive, going to the end of time. I can see the daylight, eyes were perfect, in the really the end. Just so like a stranger, so far. 18 වෙනිදා හවස වෙනකොට මේ වගේ පැටව් එළියට එනවා. අනිවාර්යෙන් ඒ දවස් ටික අනිවාර්යෙන් ඔයගොල්ලෝ සැලකීමත් බලන්න ඕනේ. මොකද සමහර පැටවුන්ට මේ කට්ට බින්දගෙන එළියට එන්න බැරිව මැරෙන වෙලාවල් තියෙනවා. ඒක නිසා අපි පොඩි සපෝට් එකක් දෙන්න ඕනේ. සමහරවල්ලාට චුට්ටක් කඩලා කොනකින් ගොඩක් කඩන්න යන්න එපා. ඒතකොට ලේන්න පුළුවන්. එයාම එක කඩාගෙන එළියට එනවා. කිකිලියක් රැක්කොත් සාමාන්‍යයෙන් දවස් 21ක් විතර යන පැටව වෙන්න. නමුත් මේ මැෂින් එකෙන් උෂ්ණත්වය ක්‍රමවත්ව ලැබෙන නිසා ඒගොල්ලෝ දවස් 19න් වගේ එළියට එන්න පටන් ගන්නවා. මෙහෙම එළියට එන පැටවුන්ගේ පොඩි සෙවල වගේ ගතියක් තියෙනවා. නිකන් මේ ඇලෙන සුළු ද්‍රව්‍යයක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම මේක ඇතුළේදී මේගොල්ලන්ට වේලෙන්න දෙන්න. දුන්නයින් පස්සේ ඕගොල්ලෝ වෙන පෙට්ටියකට මේ පැටව ටික දාන්න. ඒකටත් අනිවාර්යයෙන් වොට් 40 හෝ වොට් 60 හෝ බල්බ් එකක් දාලා මේ වගේ උෂ්ණත්වය මාසයක් යනකම් ලබා දෙන්න ඕනේ.
මම ඔයාලට ඊළඟ වීඩියෝ එක අරගෙන එන්නම් මේ දවසේ පැටව් ඉඳලා මාස 3ක් දක්වා කොහොමද අපි රැක බලාගන්නේ. ඒ වගේ මේවට ලබා දෙන්න ඕන විටමින් වර්ග මොනවද, පණුවේත් වර්ග මොනවද, සියලුම දේ මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. අපේ වීඩියෝ එක හොඳයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.